කරන්නම දෙයක් නැති තැන අන්තිමට අතට අරගෙන පුංචි පිහියක් පලා මගේ පපුව එළියට ගත්තෙමි පන ගැහෙන හදවත. කෑලිවලට කපායේ පන ගැහෙන හදවත හොයලා බැලුවෙමි. මොකද්ද මේ ප්‍රශ්නෙට හේතුව? ඔයා හැමදාම බැඳින්නේ වැරදි මිනිස්සුන්ට. මගේ හොඳම මිතුරියක් වරක් පැවසුව මතකයි මට. එකපාරම කෑලිවලට කපපු හදවත කෑ ගහන වැහුණා මගේ සවනට. ලෙවරි කාල්ට ආවා. ඔයාගේ කොහොමද? එනං ඒ තුනයි. ප්‍රේමය මෙහෙමයි අරහෙමයි කියන්න අපි කවුරුවත් දන්නේ නැති තරම්. ප්‍රේමයට නිර්වචන ලියන්න අපි කවුරුවත් දන්නේ නෑ. බැඳෙන්නේ කා සමගද? නිර්වචනය ඔහු හෝ ඇය සතුයි. ඉතින් හිතවතිය ගත්පසුව සයුරකින් තිය පොඳක් අල්ලකට. ඒ තමයි අපි දෙන්නා ඔය කියන ප්‍රේමය. සාගරය කෙතරම් ගැඹුරුද? එතරම්ම ප්‍රේමයද ගැඹුරු වේ. සාගරය කෙතරම් විශාලද? ප්‍රේමයද එතරම්ම විස්මයජනක වේ. ඉතින් මේ නැංගුරම් ලන්න සේම භූමියක් සොයා යන ගමනක විටක අප මඩ ගොහුරුවලද නැංගුරම් ලන්නට වනු ඇත. ඉතින් ප්‍රේමයත් එහෙමයි. ඉතින් මල් පිපෙන්න ඕනේ පරිසරයේ විතරයි. මිටක්ගෙන සරසන්න එත හැකිනම් නුඹට සවස්වල හමුවන්න. නුසුදුසු ඍතු ප්‍රතික්ෂේප කරන්න. ඉතින් කඳුළුවැල් සෙමෙන් පිසලන්න. පෙමක් ළඟ ජීවිතය දිය නොකරන්න. කිමද වසන්තයක මලක් බලාගෙන ඇති සොයා යන ගමනක විටික අප මඩ ගොහුරුවලද නැංගුරම් ලන්නට වනු ඇත. ඉතින් ප්‍රේමයක් එහෙමයි. ඉතින් මල් පිපෙන්න ඕනේ පරිසරයේ විතරයි. නුසුදුසු ඍතු ප්‍රතික්ෂේප කරන්න. ඉතින් ඔය කඳුළුවැල් සෙමෙන් පිසලන්න. පෙමක් ළඟ ජීවිතය දිය නොකරන්න. කිමද වසන්තයක මලක් බලාගෙන ඇති නුබේ නමින් පීඩෙන්න. අවාරක මෙහිඇවිත් මගේ හද කියවන්න ලියායමි ගැඹුරු තැන ආදරේ උතුරන්න. සඳලි මට පොඩි උදව්වක් කරහංකෝ බං. කීහංකෝ මොකද්ද බං? මෙන්න මේ ලියුම දිනුකට ගිහින් දෙනවද මන් දුන්නා කියලා. මට මේක නවත්තන්න ඕනේ බං. දිනුක මං හින්දා දුක් විඳිනවා බං. එහෙන් ගගන මං දන්නවා මං කරන්නේ වැරද්දක් කියලා. තොස් සඳලින්බ දන්නවනේ. දැන් තියෙන කට්ටියත් එක්ක මට ගගන අදාරින්න බෑ. කවුරු හරි ඇහුවොත් ආදරය කියන්නේ මොකක්ද කියලා නුඹ ඉන්න දිහාවක් පෙන්වන්න පුළුවන් වේවිද මට? දන්නවද? ආදරේ වැඩිහිත් ගොඩක් නිහඬ වෙන්නෙම
ආදරේ දරාගන්න බැරුව බව. සීතල හදවතක් උණු වෙන්නෙත් ආදරේ වැඩි වුණාම බව. දකින්නෙතුවත් ඇස් අස්සෙ නටනෙත කතා නොකළත් කං අස්සේ සුසුම් හඬ ඇහෙන එක. හුළඟක් වැදුන් මැතුවත් ආදරය කියන්නේ පපුවේ හිරිගඩු පිපෙන එක. මතක් වෙනකොට හදවතේ මැත්ත රිදෙන එක. එතකොට එන කඳුළු හොර හොරෙන් පිහින එක. පැත්තකින් තියලා දැනෙන දුක සතුටින් ඉන්න ඕනි කියලා පතන එක. හොඳින් ඉන්නවද කියලා අහන එක නෙමෙයි ආදරය කියන්නේ හොඳින් ඇති කියලා හිතෙන එක. දිනක මටවව හම්බෙන්න ඕනේ. හරි සඳලි ඔයා මන් දාන ලොකේෂන් එකට එන්නකෝ. මට එච්චර වෙලා නෑ දිනක මෙන්න මේ ලියුණු පිසරි වර දෙන්න කිව්වා. මොකද්ද? මොකක් හරි ප්‍රශ්නයක් දිවිසරට? නෑ එහෙම දෙයක් නම් නෑ. තව වැඩකටත් එක්ක ආවේ දිනක මම යන්නම් එහෙනම්. ඔයා ඕක කියවලා බලන්නකෝ මම යන්නම්. මන් දන්නේ නෑ දිනුක මම ඔයාට කොහොමද මේක කියන්නේ කියලා. දැන් තියෙන තත්ත්වෙත් එක්ක මට මේක ඔයාට නොකිය ඉන්න බෑ. දිනුක ඔයා දන්නවා දැන් මං කැම්පස්. ඔයා වෙනම තැනක. අපි දැන් මෙහෙම ඉඳී. ඒත් දිනුක අපිට ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ. මොකද අපි දෙන්න හිතන විදිහ, අපි දෙන්නගේ දැනුම දෙවිදිහ. අපිට අපි ගැලපෙන්නේ නෑ දිනුක. ඒ නිසා මේ සම්බන්ධය නවත්තමු. ඔයා සතුටින් ඔයාගේ ගමනේ යන්න. මට දැනටමත් කොල්ලෙක් ඉන්නවා. බුදු සරණයි. පළවෙනි වේදිකාවට දොඩිය වරතෝමනාපරක්ති දුම්රිය මහත්වාගේ වර්තමාන උත්සාහ කරමු. පළවෙනි වේදිකාවට දොඩිය වරතෝමනාපරක්ති දුම්රිය මහත්වාගේ වර්තමාන ඔය ඔක්කොම සිද්ධ වුණේ අදද එතකොට? ඔව් අද. සම්මන් නැවතුනට පස්සේ කියලා කතා කරේ නැද්ද බං? කතා කරේ නෑ බං. එයා කතා කරන්නේ නැද්ද? නැත්නම් ඔබ කතා කරන්නේ? එයා කතා කරන්නේ. උඹ හම්බෙන්න ගියාද බං? නෑ. එතකොට අලුතින් ඉන්නවා කියෝ කොල්ලා? සතුටින් ඉන්නවද? උඹට උනේ ආ සතුටින් තියන්නේ නෙවෙයිද බං? උඹ කියද්දී ඒකත් මට මතක් වුණා. එයා දැන් සතුටින් අමතක කරලා දානවා. කියන තරම් ලේසි නෑ බං. උඹට කොච්චර කිව්වත් වැඩක් නෑ බං. මොන මගුල කරන්නත් කලින් උඹ ඉස්සෙල්ලා ජීවත් වෙලා හිටපන්. මේ අහපන්. අපි හොයන ආදරේ තියෙන මිනිස්සු ළඟ අපි හොයන බාහිර වෙනුම නෑ. බාහිර පෙනුම තියෙන මිනිස්සු ගාව අපි හොයන ආදරෙත් නෑ. ওই දෙකම තියෙන්නේ එකම මිනිස්සු ළඟ බං. හරියට නිකන් සුරංගල කතාවල් වගේ. මං වෙනස් වෙනවා බං. මං වෙනස්ලා පෙන්නනවා. එතකොට ඒකට තේරුම් යකෝ මනුස්සයන්ට ඕන විදියට උඹ වෙනස් වෙන්න එපා. උඹ වියන්. එතකොට උඹ ඕන මනුස්සය උඹ හොයන් එයි. මට තේරෙන්නේ නෑ බං. මට නිකන් පිස්සු වගේ.
මේ අහපන්. මේක උඹේ ජීවිතේට ආපු එක ප්‍රශ්නයක් විතරයි. මං ඉස්සරහට නැති වෙයි. මං එඩියුකේෂන් වලට රට යනවා. ඕ අමතක කරලා දාලා අලුතෙන් ජීවිතේ පටන් ගනි. මං කියන්නේ එච්චරයි. මල්ලේ යන්නේ නැද්ද? අන්නරේ උඹ එනකන් කට්ටිය බලන් ඉන්නවා. මොනවාද ඔච්චරටම කල්පනා කරන්නේ? මුකුත් නෑ. කොහේ ඉන්නවා? මට විනාඩි 5ක් දෙන්න. මං ඩීන් ඉන්නවා. මොකුත් නැති වෙන විදියක් නෑ. බලද්දිම පේනවා බර කල්පනාවක ඉන්නේ කියන. කාලයකට කලින් මට පණ්ඩත් වඩා ආදරය කරපු කෙනෙක් මතක් වුණා. දැන් අවුරුද්දක් වෙනවා. මොනවා කරනවද එයා කොහෙද ඉන්නේ කියලා මමවත් දන්නේ නැහැ. හැබැයි කොහේ හරි සතුටින් ඇති. ඉතින් තාමත් ආදරේද යාද? ඔව්. තවමත් මම එයාට ආදරේ. ඉස්සර තරමටම නෑ. එහෙනම් නැයි ආදරේ මාව දාලා යන්න ඉමේෂයට කලින් හිටපු කෙනා. ඇයි එහෙම කියන්නේ? ඒ නිමේෂයට කලින් හිටපු කෙනා හරි ආදරෙන්. එතකොට දැන් ඒ ආදරෙන් කෙනා දැන් නෑ. දුකින් ඉන්නේ. මේ මුණ ගැහිම් මගේ මුළු හිතම කොළු කරා. සමහර හැඟීම් කියන්නවත් මට තේරෙන්නේ නැහැ. එයා ඒ මුණ ගැහුණොත් එයා ආයෙත් එන්නේ නැහැ. එයා ඉතින් ආයෙ ආවොත් එයාට ආයෙන්න කිසි හේතුවක් නැහැ. ඇයි ඒ? මං එයාට දුන්නේ සදාකාලික සංවිධානය. ආදරේ විශ්වාස කරනවද ඉතින් ඔයා? ඔය කාරණාව තමයි මගේ මුළු ජීවිතේම වෙනස් කරපු පුදුමාකාර ෆැන්ටසි. මතක් වෙනවද තාම? අමතක වෙන්නේ මැරිලා ඉපදිලා නැහැ. ඒ මතක තමයි අදටත් මාව ජීවත් කරන්නේ. එයා ආවොත් ඒ එන්නේ මම ආස කරන කෙනා නෙවෙයි. ඒ හින්දා මං ඒ කාරණාව ගැන බලාපොරොත්තු තියන්නේ වෛර කරනවද? කවදාවත් නැහැ. එහෙනම් ගතනින් ඇත්තරි ඉතේ පරිස්සමට ඇති. එයා ආයේ මුණ ගැහුණොත් සමහර විට අපි ආයේ කතා නොකරාවි. ඔව්. එයා ආයේ ඔයාට හම්බෙන්නේ නැති වෙයි. සමහර විට කතා කරන්නෙත් නැති වෙයි. ඇයි ඒ? මේකයි. මම මේක කිව්වට උඹ අවුලක් ගන්න එපා. උඹ දන්නේ නැති වුණාට තිසරි මාසෙකට කලින් කැම්පස් එක ඇතුලේ රීසෙට් කරන්න නැතුණා. මං අර පැත්තට යනවා. ටක් ගාලා වයි. සංතෘෂ්ටි පඩිපෙළ උඩම පඩියක ඉද්දී අසුන්තෘෂ්ටිය නැවත මා තුළටම කියාම කැන්නා. කෙනෙකු ඒ අසුබ පණිවුඩය දෝතටම ගෙනවිත් තිබුණ සිනහවක හංගා. මතකයන් බිඳුණු බෝතලයක හංගාගෙන මමත් නැංගුරම්ලා තිබූ නැවකට නැග්ගා. අතීතයේ
මහා වාලුකා කතරවල් හා කඳු සිකර මා එක්ක ඈ නැග්ගා. බඹර කන්දට වඩා උස ජීවිතයේ ඇලිවලින් දෑත් අල්ලන් ඈත් පැන්නා. ප්‍රේමය නැමැති මන්සන්දියක් ළඟදී ඇය මටත් නොකියා හැරෙන්නට වූ හන්දා. ඉරිතැලුන නියන් සමයක් හිතට ආවද මන්දා. කඩතොල වූ හිත කෙසේ මා සදා නිමකර ගන්නද මන්දා. විටින් විට මතකයන් හිත් කොනක රන්දා. කොයිම දිනවත් දැනී නොතිබුණ හැඟීමක් හිතරන්දා. දෑස් ඇතුළතින් පටන්ගත්තා හිතවතුනි ඇමියේෂන් මහගංගා. කෙසේ නමුත් ඇගේ පෙම වෙනත් හිතකට රිංගා. නැවක නැගිලා යන අපූරුව බලන් හිටියා මමත් සතුටි. හබලක් නැති ඔරුවක හින්දා සුබ පැතුම් කෝටියක් මැද වුණත් කුඩාවට නිකම්ම වුණත් ඇයට සුබ පතන්නට නොහැකිවෙන එක ප්‍රේමයේ දරුමුතුම රිදුම හන්දා. පෙර සඳහන් කර පරිදිම සන්තෘෂ්ටි පඩිපෙළෙන් එක්වරම ගව්ගානක් පහළට මං වැටුණා. හිතවතුනි මීට දෙමසකට කලියෙන් මගේ පාදපාචාරිකාව වී සිටි හිතවතිය අමාවක කළුවරේ සැඟවී ගියා. නුබේ සතුට වෙනුවෙන් මාදුන් නිහඬ සමුදීම ප්‍රේමයයි හදවතේ ඉහළින්ම ලියා තබමි. ඉතින් නැවත හමුවෙමු. විශ්වවිද්‍යාලයේ සිදුවීමක් ගැන තමයි අද අපි කතා කරන්නේ. පළමු වසරේ ශිෂ්‍යාවක් තිසරි හසරංගි. ඇය මීට සතියකට විතර කලින් මිය ගියා. ඉතින් අලුත්ම ප්‍රවෘත්ති වාර්තාවක් තිබුණා මේ ගැන. ඒක තමයි අපි අද